ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ බබාගේ වීඩියෝ එකක්. ඇත්තටම මේ වීඩියෝ එක මම බබාගේ වීඩියෝ මේ වෙනකම් මගේ channel එකේ දාලා නැහැ. ඒ කියන්නේ මම කතානේ ලිව්වේ. ඉතින් මම ඔයාලට කිව්වා channel එකේ නම වෙනස් කරලා මම අනිත් වීඩියෝසුත් දානවා කියලා. හැබැයි බබාගේ වීඩියෝස් දාන්න එහෙම මේ එකක් තිබෙන්නේ නැහැ මට. නමුත් මේ වීඩියෝ එක මම දාන්නේ බබාගේ ලොකු ඉල්ලීමක් නිසා. ඉතින් මේ අයා මට කියනවා අම්මේ ඔයා කතා ලියන ඒවා දානවා වීඩියෝස්. ඇයි මගේ වීඩියෝස් එකක් දාන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ නිසා මම එයාගේ මේ එයාවද බීච් එක ගියා. ඉතින් මේ ඒ බීච් එකේ හිටිය අශ්වයෙක්. ඉතින් එයාගේ පිට යන්න ඕනේ කියලා ආසාවට ඒක මට හිතුණා නිකන් ඒක වීඩියෝ කරලා අය පොඩ්ඩක් බීච් එකේ සෙල්ලම් කරන එකක් තියෙනවා. ඒ ටික වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා. ඉතින් එයාගෙත් පුංචි ආසාවක් ඒක. මොකද YouTube එකේ වෙන ළමයිගේ ගොඩක් වීඩියෝස් දැකලා ඒවා ඉතින් දකිනවනේ එයා ටීවී එකෙන් එහෙම. ඉතින් එහෙම දැකලා තමයි මගෙන් ඇහුවේ ඇයි අම්මේ මගේ වීඩියෝ එකක් ඔයා දාන්නේ නැති YouTube එකට. මේ මාත් ආසයි මගේ වීඩියෝ එකක් දානවට කියලා. ඉතින් ඒ නිසා එයාගේ ඉල්ලීම නිසා තමයි දැම්මේ. ඉතින් මේ මට මේ ටිකේම ඇත්තටම කතා ලියන්න විදිහක් නැහැ. මං මාරම විදියට මෙව එකේ ඉන්නේ. මොකද කතා මම දැන් අලුතෙන් ලියාගෙන යන දාපු කතාවක් තියෙනවා. ඒකේ තාම පළවෙනි කොටස විතරයි මට දෙන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් මං කොහොම හරි දෙවෙනි කොටස ඉඳන් දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දැම්මේ ඇත්තටම මේ වීඩියෝ එකේ බබා ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් එයා දන්නේ ඇත්තටම මම මේක වීඩියෝ කරලා අද දානවා කියලා YouTube එකට. එයාගේ අනිත් වීඩියෝස් නම් ඔක්කොම මේ එයා ෆෝන් එකේ වීඩියෝ කරලා තියාගෙන ඉන්නේ. නමුත් මේ වීඩියෝ එක එයාගේ වීඩියෝ එකක් දාන්න කියලා මගෙන් ඉල්ලපු නිසා තමයි මම මේ වීඩියෝ එක YouTube එකට දාන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මේ මගේ කතා කියවන අය ගොඩක් අයට බබාලා ඉන්න අය ඇති. ඉතින් ඒ නිසා මේ කතා කියවන අය බලයි කැමති අය බලන්න. බබාගේ ආසාව නිසා මම වීඩියෝ එක දැම්මේ. ඇත්තටම මම මේකෙන් පොඩ්ඩක් ඔයාලට කියන්න. මොකද අපිට ඒ කියන්නේ බබාලා ඉන්න අම්මලාට ඇත්තටම මේ පොඩි දෙයක් අද මට වෙච්ච දෙයක් නිසා තමයි මම පොඩ්ඩක් මේ වීඩියෝ එකට ඒ දේ කියන්න හිතුවේ. ඇත්තටම මෙයා මේ දඟලලා සෙල්ලම් කරාට මෙයාට හොඳටම උණ තියේදී තමයි කියන්නේ බේත් ගන්න හිතාගෙන ඉති. ඊට කලින් මෙයා අසනීප වෙන්න කලින් උදේ බීච් යමු කියලා හිටියේ. මොකද හස්බන්ඩ් නිවාඩු ගන්නවා අඩුයි. මේ දැන් අද නිවාඩු ගත්ත නිසා බීච් එක යන්න හිටියේ ආව. බීච් ගිහලා නාලා මේවා කරන්න හිටියේ. නමුත් මෙයාට මේ උදේ පොඩ්ඩක් ඇඟ රස්නේ වගේ තිබිලා උණ තිබ්බ නිසා එයාට කිව්වා යන්න විදිහක් නැහැ වෙන දවසක යමු කියලා. ඒත් අර එයාට කියලා තිබ්බ නිසා අපි එයාට පුංචි බලාපොරොත්තුවක් දීපු නිසා එයා උණ හැදිලත් ඒකම ගැනම තමයි කියෙව්වේ. ඊට පස්සේ අපි සෙල්ලම් පොඩ්ඩක් බීච් එකට ගිහිල්ලා ડોක්ටර් ගාවට යමු කියලා තමයි බබාට කිව්වේ. ඒත් ඉතින් එයා බීච් එක දැක්කාම ඉතින් ওই වගේ බෑලා මේ සෙල්ලම් කරන්න ගත්තා වතුරට බෑලා. වතුරට බස්සන්නේවත් නැතුව නිකන් තියාගන්න තමයි හිතගෙන හිටියේ. නමුත් එයා දැකලා ඒක ආසිතුනාම අසනීපේ වුණත් අර අපිට එයා වළක්වන්න බැරුව ගියා. ඉතින් ඒ නිසා එයාට සෙල්ලම් කරන්න දෙන්න වුණා. ඉතින් මේ සෙල්ලම් කරන එක මට හිතුණා වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා එයා කිව්ව නිසා. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ එක දැම්මා මම.